ඉන්න සමහර විශේෂ කැමති ගැඹුරු ජලයේ බිත්තර දාන්න. තවත් කීපයක් ඉන්නවා ඒ අය නොගැඹුරු ජලයේ බිත්තර දාන්න. ඉතින් මේ හැමෝටම අවශ්‍ය පහසුකම සලසන්න ඕන හින්දා අපි මේ හදලා තියෙන පොකුණු කිහිපය එක එක ගැඹුරු වලින් යුක්තව හදලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් වෙනවා පොකුණු මේ වගේ එකක් සකස් කරද්දී අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා ඒ වෙනස් වූ ගැඹුරුතාවයන් ලබා දෙන්න. මොකද එතකොට හැම බත් කූරයකටම අවශ්‍ය පරිසරය මෙතන ලබා දීලා තියෙනවා. අතන තියෙන ටිකක් ලොකු මොකක්ද? මෙතන තියෙන පුංචි වලක් වගේ. මේ පොඩි වලක සහ මේ ලොකු පොකුණක ඉන්න සත්තුන්ගේ වෙනස කොහොමද? අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මොකද හේතුව ඒ ඉන්න ජීවි ඒ කියන්නේ බත් කූරන් විශේෂ එකකට එකක් වෙනස්. ඒ නිසා තමයි අපි මේක මේ වගේ විශාල ඕපන් ඒ කියන්නේ විවෘත විදිහට හදලා ඊට අමතරව කුඩා ජලජ පළාටිත් එක්ක තියාගෙන අපි ඒවා ඇත්තටම නඩත්තු කරගෙන යනවා. මේ පිරිස එකතු වෙලා විශේෂයෙන්ම සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලෙන් බත් කූරන් පිළිබඳව වෙනමම පොඩි පොතක් කරලා තියෙනවා. පොඩි කොට පොඩිමත් නෑ මේක පිටු තියෙනවා බලුවොත් එම 248ක්. මේ තියෙන ලස්සන ඡායාරූප කිහිපයක් තියෙනවා. බත් කූර විශේෂ පිළිබඳව හැඳින්වීම් කරලා තියෙනවා. මේ වගේ දේවල් වලට කොහොමද මෙතෙන්ට එන විදේශිකයින් ලංකාවේ සංචාරකයින් මොන වගේ කැමැත්තද දක්වන්නේ? අනිවාර්යයෙන් තාමත් හොඳ ප්‍රතිචාර දක්වනවා. අතරම මේක අපි මේ වගේ අපි ගාව ප්‍රකාශන කීපයක් කරගෙන යනවා. ජෙට්වින් සහෝදර මේ ආයතන සහෝදර ආයතනයක් වෙන ජෙට්වින් ඉකෝ හොලිඩේස් ආයතනය තමයි පබ්ලිකේෂන් පැත්තේ නැත්නම් මේ ප්‍රකාශන එලි දක්වන්නේ බොහෝ විට ඒ දේවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් මේ අපේ එකම ආයතනයේ කොටස් දෙකක්. ඉතින් මේ ගැන කතා කරනවා නම් ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ඉල්ලීමක් තියෙනවා. කියන්නේ බොහෝ දෙනෙක් කෙනෙක් දැක්කොත් මේ පොතක් අතේ තියන් ඉන්නවා අපිට බලන්න පුළුවන්. මොකද ලංකාවේ තියෙන දැනට භාවිත කරන්න පුළුවන් ලේසිම ෆීල්ඩ් ගයිඩ් එක නැත්නම් ශ්‍රේෂ්ඨ අත්පොත කියලා අපිට කියන්න පුළුවන් මේ පොත. මොකද ප්‍රදේශයේ දැන් මේක ජනප්‍රිය වෙන මාතෘකාවක් වෙලා තියෙනවා. මට දැනගන්න ලැබුණා මේ නදීර විශේෂයෙන්ම මෙතන පාසල් ළමයින්ට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් බොහෝ පිරිසක් මෙතෙන්ට එනවයි කියන එක. ඒගොල්ලන්ට කොහොමද මේකේ තියෙන වැදගත්කම? අනිවාර්යයෙන් ඇත්තටම මට ඉල්ලීමක් කරන්නත් කැමතියි මම. අපි බොහෝ විට අපි සූදානම් වෙලා ඉන්නවා විශේෂයෙන්ම පාසල් සිසුන්ට මේ ස්ථාන විවර කරලා දෙන්න මේ දේ ප්‍රයෝජන ගන්න කියන එක. විශේෂයෙන්ම නුවරඑළියේ බොහෝ අය මේක ලබා ගන්නවා මේක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපට පාසල් වල අය දැනට ඇවිල්ලා මෙතන බලනවා මේකේ අධ්‍යයන කඩ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ විශේෂ නිර්දේශී බොහෝ දේවල් මෙතන තියෙනවා. ඒගොල්ලන්ට මේ දේවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම විශේෂයෙන්ම ආරාධනා කරනවා ලංකාව පුරාම පාසල් වලට අපි මේක විවෘත කරලා තියෙනවා. ඕන වෙලාවක එන්න අපිත් එක්ක ඇවිල්ලා මේ පහසුකම විඳ ගන්න ඒ සඳහා අපි උපරිම සහයෝගය අපි පැත්තෙන් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම දැන් HTV හරහා ඔබ ලෝකේ බොහෝ ඈතරටක ඉන්නව වෙන්න පුළුවන් මේ වෙනකොට මැද පෙරදිග වෙන්න පුළුවන් යුරෝපයේ වෙන්න පුළුවන්. ඔබේ දරුවන් ලංකාවේ පාසල් යනවනේ. ඒගොල්ලන්ට කියන්න එන්න සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලේට ආරාධනා කරනවා නදීරලා හැම මොහොතකම මේ අවස්ථාවට පරිසරය පිළිබඳව අධ්‍යාපනය පැත්තෙන් ලබා ගන්න තියෙන බොහෝ දේවල්. මොකද කියන්නේ පිටරට ඉන්න දෙමාපියන්ට නෑදෑයන්ට හිතවතුන්ට කියන්නේ කොහොමද ලංකාවේ අයට මෙතෙන්ට එන්න කියලා මතක් කරන්න කියලා. අනිවාර්යයෙන්ම දැන් ඔබගේ දූ දරුවෝ බොහෝ දෙනෙක් අපි දන්නවා ලංකාවේ තමයි ඉන්නේ. විශේෂයෙන්ම ඒ අයගේ පාඩම් මාලාවේ පවා මේක අන්තර්ගත වෙලා තියෙන පරිසරය ගැන. අනිත් පැත්තෙන් ගත්තාම ලංකාවේ පරිසරය යම් තාක් දුරට හෝ මේ වෙනකොට තරමක තර්ජනයට ලක් වෙලා තියෙන බවත් අපි දන්නවා. ඉතින් ඒ නිසා මේකට සුළු උපකාරයක් විදිහට ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ දුව දරුවන්ට යම් තාක් දුරට පරිසරය පිළිබඳ අවධානයක් යොමු කරලා ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න කියන පණිවිඩය දෙන්න. ඉතින් ඒ සඳහා අපි හැම වෙලෙම සූදානම් වෙලා ඉන්නවා. මේ වගේ පරිසර පද්ධතින් අපි සකස් කරලා තියෙනවා ඒ අයගේ දැනුම පිණිස. ඒ වගේම විශේෂයෙන්ම තරංග මම කියන්න කැමති විශේෂයෙන්ම අපේ විශේෂ වැඩසටහනක් කරන පාසල් දුව දරුවන්ට අපේ මේ ලෝකයේ තියෙන විශාලම ගැටලුව තමයි දැන් ඉදිරියට එන ග්ලෝබල් වෝමින්. එහෙම නැත්නම් පෘථිවිය උණුසුම් වීම. මම හිතන්නේ බොහෝ දෙනෙක් කතා බහ වෙන ගැටලුවක්. ඉතින් මේක අවම කරන්න මොකද්ද කරන්න පුළුවන් කියලා අපි අපේ ආයතනයේ මුළු ආයතනයේම එකතු වෙලා අපි කරගෙන යනවා ජෙට්වින් එටර්නල් අර්ත් ප්‍රොජෙක්ට් කියලා. එහෙම නැත්නම් ජෙට්වින් සදාතනික මිහිකත ව්‍යාපෘතිය කියලා අපි ජීප් කියලා හඳුන්වනවා. ඉතින් මේ ජීප් ව්‍යාපෘතියෙන් සම්බන්ධ වෙලා වැඩ කරන බොහෝ පාසල් ඒගොල්ලන්ට අපි දැනුම දෙනවා මේ ග්ලෝබල් වෝමින් එහෙම නැත්නම් පෘථිවිය උණුසුම් වෙන එක අවම කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දෙයට අපි සුළු උපකාරයක් කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම මම හිතන්නේ ඕගොල්ලන්ගේ දුව දරුවන්ට තමයි මේ හැම දෙයකම අවශ්‍යතාවය තියෙන්නේ. අනිත් එක ක්‍රියා කිරීමේ හැකියාව තියෙන. ඉතින් මම ආරාධනා කරනවා මේ හැම දිනාටමත් අපිත් එක්ක එකතු වෙන්න විශේෂයෙන්ම ජෙට්වින් ආයතනත් එක්ක එකතු වෙන්න. මම හිතන්නේ HTV එහෙම නැත්නම් හෙරිටේජ් TV කාර්ය මණ්ඩලම අපිට බොහෝ සහයෝගයක් දෙනවා. ඒ වගේම ඒ අයගේ ඒ ප්‍රචාරක කටයුතුත් එක්ක අපිට පුළුවන් මම හිතන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් සම්බන්ධ වෙන්න මේ වැඩසටහනට.
මම හිතන්නේ ඉල්ලා සිටිනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න කියලා. අනිවාර්යයෙන්ම HTV Heritage Solution හැමදාමත් ඔබ හමුවට එන්නේ ලංකාවේ උරුමය අරගෙන. ඉතින් මේ ස්වභාවික පරිසරයේ තියෙන උරුමය අපි හැමදාම ආරක්ෂා කරගන්න ඕන. ඒ සඳහා උරුමකම් කියන අනාගත පරපුරට මේක උරුම කරලා දෙන්න අපි හැම මොහොතකම සූදානම්. ඒ සඳහා අපිට උදව් උපකාර කරමින් අපිත් එක්ක එකතු වෙන මේ වගේ පිරිසක් අපිට ඉන්න එකත් අපිට ලොකු ශක්තියක් ධෛර්යයක්. නදීර බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. අවසාන වශයෙන් මම කැමති දැනගන්න අපිත් එකතු වෙලා ඉන්න HTV හරහා අපිව බලන අපේ හිතවතුන්ට විශේෂයෙන්ම කියන්න බොහෝ දේවල් ඇති රේණුකට. නුවරඑළියට එන්න කියලා ඔවුන්ට කොහොමද ආරාධනා කරන්නේ? ඉදිරියේදී විදේශිකයන් වල ඉන්න ලංකාවෙන් ගියපු අපේ හිතවතුන්ට ඒත් එක්කම විදේශ රටවල ඉන්න විදේශිකයින්ට කොහොමද ආරාධනා කරන්නේ මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න? අපේ සංචාරක ව්‍යාපාරය රැඳිලා තියෙනවා කොටස් කීපයකින්. ඉතින් ඒකෙන් එක කොටසක් තමයි අපේ විදේශිකයන් සම්පූර්ණයෙන්ම ලංකාවට ගැනීම සම්බන්ධයි. හැබැයි ඒකේ ලොකු ප්‍රශ්නයක් අපිට මතුවලා තියෙනවා. මොකද විදේශිකයන්ට ලංකාව හා සම්බන්ධයෙන් දෙන දැනුම අති සීමිතයි. ඒ වගේ නෙමෙයි අත්‍තරම අපේ ඉන්න ලාංකිකයන් විදේශගත වෙලා ඉන්න ලාංකිකයන්. ඉතින් ඒගොල්ලන්ට මං හිතන්නේ හොඳ රුකුලක් තියෙනවා ලංකාව ඒ රටවල් වල ප්‍රොමෝට් කරන්න. අනිත් ඒකට ඕන සියලුම දේවල් අපේ ජෙට්විං ආයතනයේ තියෙනවා. අපිට ඒක අනිවාර්යෙන් දෙන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ ඒගොල්ලන් මේ වගේ දේවල් දැකලා මම හිතන්නේ උඟක් තව ඉස්සරහට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක මම හිතන්නේ ඒක උඟක් වැදගත් මුළු ලංකාවටම. මොකද ඒගොල්ලන් පැමිණෙන එක ඒක අපිට ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු ධෛර්යයක්. ලංකාවෙන් ගිහිල්ලා ඉන්න අපේ හිතවතුන්ට ලංකාව පිළිබඳ හුඟක් දේවල් කියන්න පුළුවන්. අපිටත් කියනවා HTV වැඩසටහන් බලන අපේ හිතවතුන් අපිට නිරන්තරයෙන් කියන දෙයක් තමයි ලංකාවේ සුන්දරත්වය දකින විදේශිකයින් අහනවා මේ ලංකාව කොච්චර කාලයක් අපිට හැංගිලා තිබුණාද කියන එක. ලෝකෙටම ගෙනියන්න හැකියාව ලැබිලා තියෙනවා අපිට මේ රටේ සුන්දරත්වයේ වටිනාකම උරුමය හැම දෙයක්ම. ඉතින් අද දවසේ බොහොම ස්තුතියි කියනවා අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට ඒත් එක්කම නුවරඑළියේ සුන්දරත්වය මුළු ලෝකෙටම ගෙනියන්නට අපිට දැක්ක උත්සාහයකට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තරංග.